අයර්ලන්තේ බෝට්ටු නිවාස රොයල් කැනල්. එහෙම නැත්නම් අයර්ලන්තේ රාජකීය ඇලේ තියෙන බෝට්ටු නිවාස තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වෙයි තාමත් මිනිස්සු ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් මේ හැම බෝට්ටුවකම මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. ඉතින් තනියම ඉන්න මිනිසුත් ඉන්නවා, කපල් වශයෙන් ඉන්න මිනිසුත් ඉන්නවා. එතකොට මෙයාලට මූව් වෙන්න තු කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද එකම තැන. ඉතින් ඒක තීරණය වෙන්නේ යාලට තියෙන රැඳී සිටීමේ බලපත්‍රය අනුව තමයි. ඉතින් දින 14ක එකක් තියෙනවා, දින 90ක එකක් තියෙනවා, ඒ වගේම අවුරුද්දක එකක් තියෙනවා. ඉතින් මෙයාලට මූව් වෙන්න නැතුව එකම තැන ජීවත් වෙන්න පුළුවන් අවුරුද්දක කාලයක්. එතකොට මෙයාලට විදුලිය හම්බෙන්නේ ඉතින් සෝලර් පැනල් මාර්ගයෙන් තමයි. එතකොට වැසිකිලි අපද්‍රව්‍ය කොහෙද එකතු වෙන්නේ? ඉතින් ඒකට ටැංකියක් තියෙනවා වෙනම. ඊට පස්සේ නාන වතුර එකතු වෙන්න වෙනම ටැංකියක් තියෙනවා. ඉතින් ඒව පිරුණාට පස්සේ තමයි යාලා අස් කරන්නේ ඒවා. මේවත් ඉතින් තනිකර ගෙවල් වගේම තමයි. ඉතින් අපේ වත්තේ අපි හිටවනවනේ ඉතින් මල්. ඒ වගේම මෙයාලත් මේ බෝට්ටුවේ ඇතුල් වෙන තැන මල් හිටවලා තියෙනවා ලස්සනට. එතකොට රැඳී සිටීමේ බලපත්‍රයක් නැත්තම් එයාට ඉන්න පුළුවන් එකම තැන දවස් 5යි. එයා අනිවාර්යයෙන්ම මූව් වෙන්න ඕන දවස් 5කට පස්සේ.